සමහර මැණික්ගල් තියෙනවා ඒවා Tamanගේ ඇතුලේ ලොකු රහසක් හංගගෙන ඉන්නවා. අද අපි කතා කරන්න යන්නේ එහෙම එච්චර ප්‍රසිද්ධ නැති ඒත් පුදුම හිතෙන අනන්‍යතාවයක් තියෙන මැණික්ගලක් ගැනයි. මේකට කියන අන්වර්ථ නාමය තමයි දුප්පතාගේ ඇලෙක්සැන්ඩ්‍රයිට්. නම ඇහුණ ගමන්ම හිතනව නේද මේක ලෝකේ ප්‍රසිද්ධ ගිනි ගණන් මැණිකක් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. අන්න ඒක තමයි මේකේ තියෙන කුතුහලය. හරි. ඒතර කොහොමද මේ එකම එක ගලක් ඇතුලේ පාට ගොඩක් තියෙන්නේ? බලන පැත්තට පාට මාරු වෙන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නේ තමයි අපි මේ මැණිකේ අභිරහසය ඇතුළටම අරගෙන යන්නේ. ඉතින් මේ හැම දෙයකටම උත්තරේ තමයි ඇන්ඩුලසයිට්. මේ කතාව පටන් ගන්නේ ස්පාඤ්ඤෙන්. ඇන්ඩලසයිට් මුලින්ම හොයා ගැනීම සහ ඒකට නම ලැබීම පිටිපස්සේ තියෙන්නේ හරිම රසවත් කතාවක්. ඇත්තටම කිව්වොත් මේ මැණිකට නම ලැබිලා තියෙන්නේ පොඩි වැරදීවකින්. ඒක ඉතිහාසයේ වෙච්ච හරිම අපූරු සිදුවීමක්. කතාව වෙන්නේ 1898 දී ජීන් ක්ලෝඩ් ඩෙලෙමෙතෙරි කියලා විද්‍යාඥයෙක් තමයි මේ ගලට නමක් දාන්නේ. ඒක හම්බුණා කියලා හිතපු පළාතට ගෞරවයක් විදිහට. ඉතින් මෙයා හිතුවා මේ ගල් ලැබුණේ ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කියන ප්‍රදේශයෙන් කියලා. ඒක නිසා නම දැම්මා ඇන්ඩලුසයිට් කියලා. ඒත් කතාවේ පුදුම හිතෙනම හරිය තමයි ඒ ගල් ඇක්ටටම අවිත් තිබුණේ එල් කාඩෝසෝ කියන නගරයෙන්. ඒ කාලේ යාලා වැරදියට හිතලා තියෙනවා එල් කාඩෝසෝ නගරියත් අයිති ඇන්ඩලූසියා ප්‍රදේශයට කියලා. ඉතින් හිතන්නකෝ මුළු නමක්ම හැදිලා තියෙන්නේ පොඩි භූගෝලීය වැරදීමක් උඩ. හරි ඔන්න ඕක තමයි නමේ කතාව. දැන් අපි බලමු මේ මැණිකේ තියෙන පුදුම හිතන වර්ණමාරු වීම පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද කියලා. මේකට විද්‍යාත්මකව කියන්නේ ප්ලියෝක්‍රොයිසම් කියලා. හරිම සරලයි. අපි මැණික හරවලා බලද්දී එක එක කෝණ වලින් ආලෝකය ඒ හරහා යන විදිය වෙනස් වෙනවා. අන්න ඒ නිසා අපේ ඇස් වලට එක එක පාට පේනවා. ඇත්තටම කිව්වොත් මේක තමයි ඇන්ඩලියුසයිට් මැණිකේ තියෙන සුපිරි බලය. දැන් බලන්න මේක තමයි නියමම දේ. මේ එකම ගල ඇතුලේ දකින්න පුරුවන් පාට මොනවද කියලා. රතු රෝසා, කොළ කහ, දුමුරු, ඔලිව් කොළ, තැඹිලි මේ ඔක්කොම එකම මැණිකක තියෙනවා. ඒක හරියට මැණිකක් ඇතුලේ පොඩි දේ දුන්නක් හිරුවෙලා වගේ වැඩක්. මේක ලස්සන විතරක් නෙමේ හොඳටම හයියක් තේනවා. මෝස් දෘಢතා මාපකේ 7.5 අතර ආගයක් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? දිනපතා පාවිච්චි කරන ආභරණ වලට වුණත් කිසිම බයක් නැතුව දාන්න පුළුවන්. ඇන්ඩලූසයිට් ගැන කතා කරද්දි තවත් පුදුම හිතන දෙයක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙන ද්විත්ව අනන්‍යතාවය. මේක එක පැත්තකින් කර්මාන්ත ශාලාවල වැඩකාරයක් අනිත් පැත්තෙන් ආභරණ ලෝකයේ රජනියක්. මෙන්න බලන්නකෝ එකම ද්‍රව්‍යයක් එක පැත්තකින් අධික රස්නට ඔරොත්තු දෙන උදුන් පෝරණු වගේ දේවල් හදන්න ගන්නවා අනිත් පැත්තෙන් හරිම සියුම් වටිනා ආභරණ හදන්නත් ගන්නවා. මේකින් ඇත්තදම පේනෝ මේ ඛනිජය කොච්චර විවිධාකාරද කියලා. කර්මාන්ත පැත්තෙන් ගත්තොත් ඇන්ඩලුසයිට් වල තියෙන අධික රස්නෙට ඔරොත්තු දෙන ගතිය නිසා සෙරමික් භාණ්ඩ හදද්දී, පෝසිලේන් හදද්දී ඒවායි ශක්තිය කල්පෙවත්ම වැඩි කරන්න යොදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි පෝසිලේන් වලට අර ලස්සන සුදු පාටයි දීප්තියයි දෙන්නත් මේක උදව් වෙනවා. හරි දැන් අපි කර්මාන්ත පැත්තෙන් පොඩ්ඩක් අයින් වෙලා ආභරණයක් විදියට ඇන්ඩලුසයිට් එකක වටිනාකම තීරණය වෙන්නේ මොන වගේ දේවල් මතද කියලා බලමු. ඕනම පාටක් තියෙන මැණික් ගලක් ගත්තම ඒකේ වටිනාකමෙන් වැඩිම කොටසක් තීරණය වෙන්නේ වර්ණය. ඒ කියන්නේ පාට අණුව. මේ ප්‍රස්තාරය බැලුවම් පේනවනේ වටිනාකමෙන් 60%ක්ම රඳා පවතින්නේ පාට මත කියලා. ඉතින් ඇන්ඩලුසයිට් එකක් ගැන කතා කරද්දී ඒකේ වටිනාකම තීරණය කරන ප්‍රධාන කාරණාව 4ක් තියෙනවා. පළවෙනි එක තමයි වර්ණය. ඒ කියන්නේ අර වර්ණ මාරු වෙන ගතිය, ඒ ප්ලියෝක්‍රොයිසම් එක කොච්චර පැහැදිලිද, කොච්චර ලස්සනද කියන එක. දෙවෙනි එක කැපුම. අර පාට ඔක්කොම ලස්සනට පේන්න නම් ගල් කපන ශිල්පියා හරිම දක්ෂ වෙන්න ඕන. ඊළඟට බ්‍රසීලිය, ශ්‍රී ලංකාව වගේ රටවල් වලින් ලැබෙන ගල් වලට විශේෂ පිළිගැනීමක් තියෙනවා. අන්තිමට ලොකු ඇතුලේ කිසිම කැලලක් නැති පැහැදිලි ගල් හරිම දුර්ලභයි. ඉතින් ඒවයි වටිනාකම ගොඩක් වැඩි. දැන් අපි ආයෙත් යමු අර මුලින්ම කියපු දුප්පතාගේ ඇලෙක්සැන්ඩ්‍රයිට් කියන නමට. මෙන්න බලන්න ඒකට හේතුව. ඇලෙක්සැන්ඩ්‍රයිට් කැරට් එකක් ඩොලර් 30000ත් 50000ත් අතර වෙනකොට ඇන්ඩලුසයිට් ඊට වඩා ගොඩාක් අඩු මිලකට ගන්න පුරුවන්. අන්න ඒක තමයි අර අන්වර්ථ නාමය හැදෙන්න හේතුව. ඉතින් අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා මේක ඇත්තටම දුප්පතාගේ ඇලෙක්සැන්ඩ්‍රයිට් විතරද? එහෙමත් නැත්නම් ඒ නමට එහා ගියපු එයාටම ආවේනික වුණු වටිනාකමක් තියෙන නිධානයක්ද